අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආශ්‍රිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුන සිදුවීම. වේදනාවක් ගෙනත් දෙනවා මේ සිදුන සිදුවීම. ඒ නිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බලතල දෙන්න ඕන. මට ගොඩක් විටක මට හම්බුණු නායක හාමුදුරන් වහන්සේලා කියනවා අපි මොකද්ද කරන්නේ? අපි මේ තීරණය ගත්තොත් එයා ඒක නොකරොත් අපිට මොකද්ද තියෙන බලය? අපි මෙතනින් ඉවත් කරොත් එයා වෙන තැනකට යනවනේ. මේවා මට කියලා තියෙනවා. එනිසා මා දන්නවා මා පමණක් නෙවෙයි අපේ මහානායක හාමුදුරන් වහන්සේලා අපේ හැම හාමුදුරන් වහන්සේ නමක් මේ පිළිබඳ සිත් ඇවුලෙන් සහ වේදනාවෙන් ඉන්නේ. අපි හැමදෙනාම බෞද්ධ ජනතාව අපි හැමදෙනාම ඊටම සිත් ඇවුලෙන් ඉන්න වෙලාව බවට පත් වෙලා තියෙන මේ සිදුවෙන සිදුවීම්. ඒ සිදුවීම් මත පදනම්ව මේ විමුක්ති දහමට එරෙහිව යමක් තියෙනවා නම් ඒ මත පදනම්ව ගොඩනගෙමින් තිබෙනවා. ඒ නිසා අපිට යලි මා කියන්නේ ධර්ම සංගායනාවක් කියලා. හැබැයි යලි අපි අපිම ගැන සිතා බැලිය යුතු යුගයේ උදා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපිට දහම කියලා දුන්නේ අපේ හාමුදුරන් වහන්සේ. අපේ ප්‍රධානතම උත්සවය පන්සලේ පොසොන් උත්සවය බවට පත් වුණා. එනිසා ඒ ආශ්‍රිතව අධ්‍යාත්මයක් සහිත අපට අපේ හාමුදුරනේ තුවාලයක් ගෙනත් දෙනවා. මේ සිදුන සිදුවීම. වේදනාවක් ගෙනත් දෙනවා මේ සිදුන සිදුවීම. ඒ නිසා අපි ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාගේ සංස්ථාවන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙන බලතල දෙන්න ඕන. මට ගොඩක් විටක මට හම්බුණු නායක හාමුදුරන් වහන්සේලා කියනවා අපි මොකද්ද කරන්නේ? අපි මේ තීරණය ගත්තොත් එයා ඒක නොකරොත් අපිට මොකද්ද තියෙන බලය? අපි මෙතනින් ඉවත් කරොත් එයා වෙන තැනකට යනවනේ. මේවා මට කියලා තියෙනවා. එනිසා මා දන්නවා මා පමණක් නෙවෙයි අපේ මහානායක හාමුදුරන් වහන්සේලා